ඇටබ ගව්ව. අහලා තියෙනවද ඇටබ ගව්ව කියලා වචනයක්? මගේ ඔය කලින් වීඩියෝ එකක් බලපු මහත්තයෙක් මට කියලා තිබ්බා මේ ඇටබ ගව්ව ගැන මේ වීඩියෝ එකක් කරන්න කියලා. ඒක නිසා මම පොඩ්ඩක් ඔය ඇටබ ගව්ව ගැන හොයලා බැලුවා. ඔය පොතපත ඒ වගේම අන්තර්ජාලය ටිකක් පිළිස්සලා බැලුවම මට මේ ඇටබ ගව්ව ගැන කියවෙන කවි දෙකක් හම්බුණා. පොඩ්ඩක් අහලා බලන්නකෝ මේ කවි දෙක. ඇටබ ගව්ව සැරට දැනී පුබ්බරු අරගෙන හනිකේ කෝන්කමට බිම බලමින පිටමැද කෙහෙරල දුනුකේ මරෙක් වීම කිමද කරුණු විලපම නොලදද මැනිකේ පුරවැඩීම ළඟයි බොහොම ඉක්මන් කරපන් හනිකේ ගජරා ගාටන සද්දය ඇහුණ තමයි බඩ වැටියේ අඩයාලම දුටුව මමත් උඹ එනතුරු මග හිටියේ ඉදුතු වීම කිමද නගේ නිසි නින්දට හිටි හැටියේ සහේ එන්න කැමති වේයන් පුරිච්චියකි සිත දුටියේ. ලස්සන කවි දෙක. මේ කවි වල තියෙන පද මොනවද කියන එක ගැන ටිකක් හිතන්න වෙනවා. ඒක නිසා මම ඒක ගැන වෙනම ලිව්වා. මේ බෝඩ් එකේ ලිව්වා මේ ඇටබ ගව්ව කියන්නේ ඉරමුදුන් වෙලාවට. ඊට පස්සේදී පුබ්බරු කියන්නේ බත්. අර කවිපදේ කියන්නේ පුබ්බරු අරගෙන හනිකී කියන්නේ ඒ කියන්නේ බත් අරගෙන එන හනිකී කියලා කියන්නේ. ඊට පස්සේ කෝන්කමට කියන්නේ ලැජ්ජාව. කෝන්කමට කියන්නේ ලැජ්ජාවට. කෝන්කමට බිම බලමින් කවි කියුනේ අන්න ඒ වගේ. එතකොට මරෙක් වීම කියන්නේ මග හැරීම. ඊට පස්සේ විලපම කියන්නේ පණිවිඩය. මෙයාගෙන් අහනවනේ අර විලපම නොලදද මෙනි කියන පණිවිඩය හම්බුනේ නැද්ද කියලා අහන්නේ. ඒ වගේමයි පුර වැඩිම නැකතට වෙපිරීම. නැකතට වපුරන්න පරක් වෙන ඉක්මනට වරින් කියලා තමයි කියන්නේ. ඒ වගේ ගජර කියන්නේ අලියට. අඩයාලම කියනවා සලකුණට. ඉදුතු වීම කියන්නේ කලබල වුණා කියන එක. නිසි නින්දට කියන්නේ තනි කැමැත්තට. පුරිච්චි කියන්නේ සතුටට. එතකොට අර කියන්නේ සහේන්න කැමිති වියම් පුරිච්චියක සිත දුටියේ. මෙයාට සතුටක් වෙනවා මෙහෙම සහේන් කියන්නේ කසාද බැනගෙන වරින් කියලා තමයි කියන්නේ. සහේට ගන්නවා කියන්නේ අපි. ඉතින් මේ අපේ සිංහල බස කියන්නේ හරිම රසවත් බසක් මේක. මේ බස ගැන අපි හොයාගෙන යන්න තමයි මේකේ තියෙන රසවත් බව අපිට දැනෙන්නේ සහ වැටෙන්නේ. මොකද මුහුදත් එහෙමනේ මුහුදත් යන්න තමයි ගැඹුරු වෙන්නේ. ඒ වගේම අපේ සිංහල භාෂාවත් මේක ගැන හොයාගෙන යන්න තමයි මේකේ තියෙන රසවත් බව අපිට දැනෙන්නේ. ඉස්සර කොච්චර රසට අපේ බස තිබුණාද කියලා හිතෙනවා. දැන් මේ වෙනකොට අපි එක්තරා සීමා සහිත වචන ටිකකට තමයි කොටු වෙලා තියෙන්නේ. ඉතින් ඔබට අපි ගිහිල්ලා මේ වගේ දේවල් ගැන හිතන්න බලන්න කාලයක් නැති නිසා වෙන්දෝ මන්දා ඔන්නෝම තමයි වෙලා තියෙන්නේ. ඔය මම දැක්ක ඉස්සර කතාවක් තිබ්බ මොකද්ද ලෝකේ නැති වෙන්න යන භාෂාව නැත්නම් ලෝකේ තුරන් වෙන්න යන භාෂාව සිංහල කියලා ඉතින් මෙහෙම යනකොට කාලයක් ඇද්දි ඒක වේදි කියලා තියෙනවා. මොකද අපේ සිංහල භාෂාවට අපි දෙන ගෞරවය මීට වඩා ටිකක් වැඩි කළොත් හොඳයි කියලා හිතනවා. මොකද ලෝකේ සිංහල කතා කරන්නේ අපි විතරක් වෙන නිසා වෙයි. ඉතින් පොතපත කියවන්න පොතපත ලියන්න මේ වගේ දේවල් ගැන හොයන්න තව තවත් සිංහල භාෂාව ගැන උනන්දු වෙන්න. අදට නතර වෙන්නම්. එතෙක් පරිස්සමෙන් සතුටින් ඉන්න. ස්තුතියි.